Hello ළමයි. Welcome back to my YouTube channel. අද වීඩියෝ එක ටිකක් විශේෂයි. මොකද අද මම ඔයාලට ස්ටඩි ටිප්ස් වගේක් කියලා දෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේ වගේ ස්ටඩි නෝට්ස් කොටස් 3කට මම බෙදාගෙන තමයි පාඩම් කරන්නේ. මම මුලින්ම කරන්නේ ප්‍රශ්න ලියන එක. ප්‍රශ්න ලියනවා කියන්නේ අපි පාඩම් කරන ලෙක්චර් නෝට් එකට අදාළ ප්‍රශ්න හදා ගන්නවා. ඒ ප්‍රශ්න හදාගෙන ওই විදිහට ඒ ප්‍රශ්න වලට අදාළ උත්තර පාඩම් කරන ගමන් මම වෙනම කොලයක ලියා ගන්නවා. එතකොට අපි සාමාන්‍යයෙන් කටපාඩම් කරනවට වඩා මෙම ප්‍රශ්නයකට උත්තර බලලා ලියලා පාඩම් කරනකොට ඒකේ කම්මැලි ගතියකුත් නැති වෙනවා වගේම අර කලින් අපි කාටපාඩම් කරනවට වඩා මේක ටිකක් effective. ඒ වගේම මම ඊට අමතරව ෂෝට් නෝට්ස් හදා ගන්නවා. මේ හැම එකටම මම පාවිච්චි කරනවා ඇප්ස් දෙකක්. ඒ ඇප්ස් දෙක මොනවද කියලා මම ඔයාලට ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඉතින් මේ විදිහට මම අර ලෙක්චර් නෝට් එකේ තියෙන ඒවාම ලියන්නේ මගේ වචනේ මට ඕන විදිහට මම ලෙක්චර් නෝට් එකට අදාළව පොඩි ෂෝට් නෝට් එකක් හදා ගන්නවා මේ විදිහට. ඒ වගේම ඊට කලින් දවසේ රෑ මම මේ විදියට අද කරන to do list එක මම ලියා ගන්නවා. එතකොට කිසිම කලබලයක් නැතුව අපිට ඊළඟ දවසේ වැඩ පටන් ගන්න ලේසි. ඉතින් මම මේ කියන යන්නේ නම් මේක ඇහෙන්නේ නැහැ. ඉතින් මම මේක පැහැදිලි කරන්නම්. මම මේක කියන්නේ මම පාවිච්චි කරන ඇප් දෙක ගැන. ඉතින් එකක් තමයි Claude කියන එක CLOUD. ඊට පස්සේ අනිත් එක තමයි Grok කියන එක. මේ දෙකේ තියෙන විශේෂත්වය තමයි මේ දෙක ChatGPT එකට වඩා ගොඩක් effective. සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ මම ChatGPT එකට දාන ප්‍රශ්න ගොඩක් වෙලාවට දැන් ඔයා හිතනවා අපි ගානක් දානවා කියලා. ඒ ගානක් දැම්මම ඒ ගානට එන උත්තරේ ගොඩක් වෙලාවටත් නෙමෙයි සමහර වෙලාවට වරදින්න පුළුවන්. මොකද ඒකේ හරියටම accuracy එකකින් අපිට දෙන්නේ නැහැ. හැබැයි මේ Grok කියන එකයි Claude කියන එකයි මේ ඇප් දෙකේ අපිට දෙන උත්තර ඒ වගේම අපිට දෙන explanation හරිම simple වගේම අපිට තේරුම් ගන්න හරිම ලේසි. දැන් ගොඩක් ඒ කියන්නේ O level A level යුනිවර්සිටි යන ළමයි වගේම grade 6 7 8 9 වගේ කට්ටියත් මේ ChatGPT පාවිච්චි කරනවා කියලා මම දන්නවා. මොකද මටත් මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් එයත් පාවිච්චි කරනවා. ඉතින් මම නම් දැන් දකින්නේ ChatGPT එකට වඩා මේක ගොඩාක් useful app දෙකක්. ඉතින් අපේ සාමාන්‍යයෙන් අපි ඒව පාවිච්චි කරන්නේ අපේ එදිනෙදා කටයුතු නැත්නම් අපේ තියෙන අපි හරියට දෙයක් තේරුම් ගන්නනේ. ඉතින් ඒකට මේ ඇප් දෙක ගොඩක් විශේෂයි කියලා මට හිතෙනවා. මොකද මං හිතන විදිහට මේ දෙක ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ සහ දන්නේ නැහැ. දන්න කට්ටියත් ඇති. එනාට මම නම් දැකලා නැහැ ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා තමයි මං හිතුවේ මේ ඇප් දෙක ගැන ඔයාලට කියන්න ඕනේ කියලා. ඉතින් මේ ඇප් දෙකේ Claude කියන එකේ නම් ලිමිට් එකක් නැහැ. ගොඩක් ඒ වගේ ලිමිටඩ් තියෙනවා. ඊට පස්සේ අපිට මේකේ සල්ලි ගෙවලා ගන්න ඕනේ. හැබැයි මේ Claude කියන එකේ නම් ලිමිට් එකක් නැහැ. ඒ වගේම Grok කියන එකේ නම් මම හිතන විදිහට ලිමිට් එකක් තියෙනවා. මොකද මම දවසකට ඒකට නම් ගොඩක් 5කට වඩා නම් දාලා නැහැ. මම ගොඩක් පාවිච්චි කරන්නේ Claude කියන එක. මොකද Grok කියන එකකට වඩා ඒ කියන්නේ Grok කියන එකයි Claude කියන එකයි දෙකම හොඳයි. හැබැයි Claude කියන එක ගොඩක් හොඳයි. මොකද ඒක ඔයා හිතනකො අපි ප්‍රශ්නකට අදාළ උත්තරේ දෙන්න කිව්වම අපිට එක්සෑම් එකට අදාළව කියලා. එතකොට එයාලා ඒක අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට තේරුම් කරලා දීලා අපිට ඕන කරන key point හිටන් දෙනවා. මෙන්න මේ ටික විභාගෙට පාඩම් කරගෙන යන්න කියලා. ඉතින් ඒ වගේ ඒවා යුනිවර්සිටි යන කට්ටියට එහෙම ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මම ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලා මේ AI tools පාවිච්චි කරනකොට AI tools මතම යැපෙන්න එපා. මොකද ඒක යැපුණාට පස්සේ අපිට එකෙන් ගැලවෙන්න බෑ. කියන්නේ හිතන්නකෝ අපේ එතකොට ඇත්තටම හිතන එක ගොඩාක් අඩු වෙනවා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ මම ඉස්සර සෑහෙන ChatGPT use කරා. ගානක් ගත්තාම මේ ගාන තනියෙන් හදන්නද මම ChatGPT use කරා. එතකොට ඒ ගණන් මට හදාගන්න බැරි වුණා. ඉතින් මගේ එක සෙම් එකක ගණන් හරි අමාරු නම් මට එක්සෑම් එකේදී හදාගන්න. මොකද මට thinking එක ගොඩක් අඩු වුණා. ඒක ඇත්ත මිස්ලා කියන එක වැඩිපුර ඒක පාවිච්චි කරන්න එපා කියන එක. ඔයාලා මේ tools පාවිච්චි කරාට කමක් නැහැ. හැබැයි ඒ tools පාවිච්චි කරන්න ඔයාලා අදහස් ගන්න. ගානක් හදන්න ඕන නම් මට මේ ගාන තේරෙන්නේ නැහැ. මට මේ ගාන හදන හැටි කියලා දෙන්න කිව්වහම එයාලා කියලා දෙනවා. ඊට පස්සේ ඒක බලවන තනියෙන් ගාන හදන්න පුරුදු වෙන්න. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද ඒව මතම යපුණොත් එහෙම ඔයාලට කිසිම ඉස්සරහක් නැහැ. මොකද සෑහෙන අපේ thinking එක අඩු වෙනවා.
ඉතින් අපි දැන් වැඩි කතා බහක් නැතුව මේ ඇප් දෙක මොකක්ද කියන එක අපි බලමු. ඉතින් මේ තමයි ඒ ඇප් දෙක. ඉතින් මේ තියෙන්නේ මම අර කිව්ව ක්ලෝඩ් කියන ඇප් එක. ඉතින් මේ ඇප් එකේදී අපි කිව්වොත් අපිට විභාගයට ඕන කරන ඒවා ඕනේ කියලා එයාලා ලේසියෙන් ඒ වගේම අපිට තේරුම් ගන්න පහසු විදිහට එයාලා ඒක තේරුම් කරලා දීලා අපි කියන්නේ නැතුව එයාලා කී පොයින්ට් හිටන් දෙනවා මෙන්න මේ ටික පාඩම් කරන්න එක්සෑම් එකට වැදගත් වෙනවා කියලා. ඉතින් අනික මේක ලිමිට් එකක් නැහැ. අපිට ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක තමා මේ ග්‍රොක් කියන එක. මේ ග්‍රොක් කියන එකත් ක්ලෝඩ් කියන එක වගේම තමා ඒ දෙකේම හොඳට අපිට අපි කිව්වොත් අපි උදාහරණයක් විදිහට එක්සෑම් එකට ඕන කරන ඒවා කිව්වොත් එයාලා ලේසියෙන් අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට දෙනවා. මේ දෙකේම අපිට chat GPT එකට වඩා තේරුම් ගන්න ලේසි. ඉතින් මං හිතනවා අද මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.